රුපියල් කොච්චරක්ද? ප්‍රශ්නාර්ථය මෙතන තියෙන ප්‍රමාණය මම එනවා බලන්න ඊළඟ ටික. හරි ඊට පස්සේ මෙතන තියෙනවා මොන ඉල්ලුමද? ඩොලර් ඉල්ලුම පළවෙනි වක්‍රය. මේ ඇවිල්ලා ඩොලර් සැපයුම පළවෙනි වක්‍රය. ඊට පස්සේ දැන් ওই දෙක මත තීරණය වෙන සමතුලිතය තමයි අපි කියන්නේ රුපියල් 300. දැන් මොකද්ද වෙන්නේ? සැපයුම ස්ථාවරව තියෙනකොට ඉල්ලුම වැඩි වෙනවා. එහෙනම් ඉල්ලුම් වක්‍රය විතැන් කරන්න දකුණට වැඩි වෙනවා කියලා කියන්නේ දකුණු පැත්තට යනවා. එතකොට දැන් අලුත් සමතුලිතය කියන්නේ මෙතන. ඒ කියන්නේ මෙතනදී සැපයුම වෙනස් වුණාද? සැපයුම වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් සැපයුම ස්ථාවරයි. ඉල්ලුම විතරක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒතකොට ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. දැන් අලුත් සමතුලිතය තියෙන්නේ මෙතන. මේ පළවෙනි සමතුලිතය, මේ දෙවෙනි සමතුලිතය. දැන් වෙළඳ පොලේ මිල මොකද වුනේ? 300 ඉඳන් 500ට වෙලා මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. මිල 300 ඉඳන් මොකද වෙලා තියෙන්නේ? 500ට වැඩි වෙලා තියෙනවා. එහෙනම් මෙතනදී දේශීය මුදලේ බාහිර අගය අඩු වෙලා තියෙනවා. හරි ඔයාලට මේක මේ රුපියල වැඩි වෙනවා කියන්නේ මම ඉස්සෙල්ලා තේරුම් ගන්න. මෙතන රුපියල් ප්‍රමාණයක් විදිහට වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ එතන තේරුම තමයි අපි ඩොලර් එකක් ගන්න කලින් 300ක් දුන්නා දැන් 500ක් දෙන්න ඕනේ. ඒක වෙලා තියෙන්නේ මොකක්ද අඩු වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන රුපියල අඩු වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි දේශීය මුදලේ බාහිරාගේ අඩු වෙනවා කියලා කියන්නේ. ඔයාලා මේක වක්‍ර කියවීම යටතේ වෙනම පහක් තනියෙන් හදන්න ඕනේ. මම ඒකෙත් කියලා දෙන්නම්. මේක ඍජු කියවීම යටතේ අපි හදාගමු මුලින්ම පහ. දැන් ඉතුරු තව තියෙනවා තුනක්. ওই තුන මම එනවා බලන්න. මේක ලස්සනට හදාගන්න දෙවෙනි එක. හරි අංක 2 කියලා දාලා හදාගන්න 3 4 5 ඔයාලා මට හදලා දෙන්න. හරි 3 4